ආයුබෝවන් සියලු දෙනාටම 2026 පෙබරවාරි මාසේ අපි බලමු කටක ලග්න හිමිය ඔබට කොහොමද කියලා. කටක ලග්න හිමියෝනේ ඕන් බොහොම සංවේදී අදහස් තියෙන අනිත් අයගේ අනුකම්පාව ගන්න, අනුකම්පාව දිනා ගන්න, අනිත් අයගේ ප්‍රශ්න වලට බොහොම සානුකම්පිතව සවන් දීලා උන්ට උදව් කරන, උපකාර කරන කට්ටියක් තමයි මේ කටක ලග්න හිමියෝ කියන්නේ. බලමු කටක ලග්නය. කටක ලග්නයට පටන් ගන්නකොටම මේ පෙබරවාරි මාසේ චන්ද්‍රය වෙනස් වෙනවා. නමුත් පටන් ගන්නකොටම ඉන්නේ කටක රාශියමයි. එහෙනම් තමන්ගේ ලග්නෙමයි චන්ද්‍රය ඉන්නේ. එහෙනම් හරියටම චන්ද්‍රයෙන් හතේ කවුද ඉන්නේ? සිකුරු. සිකුරු හතේ තියාගෙන තමයි කටක ලග්නෙමියෝ මේ මාසෙ පටන් ගන්න. ඒ වගේම කුජත් ඉන්නවා, රවිත් ඉන්නවා, බුදත් ඉන්නවා. එහෙනම් අත්දැන්නෙන් කියන කරුණු කාරණා වලටත් හොඳයි. සමාජගත වෙන්න තමන්ගේ විවාහ කටයුතු ආදර සම්බන්ධතා බොහොම මේ ඉක්මන් විවාහ වෙන්නත් පුළුවන් සමහර අයට. ඉතින් කල්ගිය විවාහ ඉක්මනට මේ මාසය ඇතුළත ලියාපදිංචි වෙන්න තමන්ගේ විවාහ මංගල උත්සවයට දින යොදා ගන්න පුළුවන් මාසයක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ. හොඳයි. අපි ගත්තොත් සාමාන්‍ය සමාජගත වෙන අයට ඊළ තානාන්තර ලබන අයටත් හොඳ විදිහට සමාජගත වෙන්න, සමාජයේ ගරු නම්බුනාම ලබන්න, අනිත් අයගේ ප්‍රසාදයට ගරුත්වයට ලක් වෙන්න පුළුවන් මාසයක් තමයි මේ කටක ලග්න හිමියන්ට මේ පෙබරවාරි මාසය කියන්නේ. ඒතකොට අධ්‍යාපනය කරන ළමයින්ටත්, උසස් අධ්‍යාපන කරන ළමයින්ටත්, ඒ වගේම විශේෂයෙන්ම විදේශ විශ්වවිද්‍යාලයවල විභාග අධ්‍යාපන කරන ළමයින්ටත් හොඳම කාල සීමාවක් තමයි මේ කාල සීමාව. එතකොට තමන්ගේ රැකියා කටයුතු දියුණු වෙන්න පුළුවන්, අනිත් අයගේ අවධානය යොමු වෙන්න පුළුවන්, තමන්ගේ ඊළ නිලධාරීන්ට තමන්ට ලොකු අවධානයක් යොමු වෙලා තමන්ගේ වැඩ කටයුතු බොහොම සාර්ථකවම කරගන්න පුළුවන් මාසයක් තමයි මේ කටක ලග්න හිමියන්ට මේ පෙබරවාරි මාසය කියන්නේ. එහෙනම් කටක ලග්න හිමියන්ට මතක තියාගන්න සිකුරුත් අතේ ඒ හින්දා බොහොම පරිස්සමෙන් වැඩ කරගන්න ඕන මාසයක් තමයි මේ පෙබරවාරි මාසය. හොඳයි, ඔබට බොහොම සැප පහසුව සුව පහසුවට ලක් වෙන්න පුළුවන් මාසයක් තමයි මේ පෙබරවාරි මාසය. එහෙනම් පෙබරවාරි මාසය ඔබට සාර්ථක මාසයක් වෙන්න කියනවා. ආයුබෝවන්.